මට තේ එකක් හදලා දෙනවකෝ. මොන මගුලක්ද තේ දැන් කීවෙනි වතාවට තේ ඉල්ලන්නේ ඇවිල්ලා. මොකද නේ කෑ ගහන්නේ තේ එකක් කියලා පුවාම මං ආසින්දන් ඉල්ලන්නේ. ආසින්ද මම දැන් ගිහිලි වල නුවර දිහා තේ වට්ටක් ගැට ගහලා එනවා. මේක ඉවරයක්ම නෑනේ. නේද? ඔයා කැමතිද මාව කසාද බදින්න? ඔයාගේ වයස කීයද? මගේ වයස රුපියල් බිලියන 50යි. අයියෝ අක එච්චර වයසක්ද? අපි හෙටම කසාද වදිමු. කල්පනා කරන්නත් ඔය? නෑ හලෝ ඔයා නැතුනම මම මැරෙන්නත් ගියා. ඉතින් රැට ඔයාගේ හුස්ම සද්ද අහගෙන නිදාගත්තේ. ඉතින් ඒ ආදරෙට නේ. ආදරෙට නෙමෙයි එච්ච දෙයක් කරගෙන තියෙන්නේ බලන් ටික හොදන්නයි. ඔයාගේ ඔය දෙටි ටික හොදලා දෙන්නයි. ගෙදර වැට්ටික් කරන්නයි මම ඔයත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක තමයි කියන්නේ. මගේ පපු හොස් ගාලා යනවා හලෝ ඔයා මතක් වෙද්දි. එහෙමද? ගෙදර හිටියා නම් ආනේද? දැන් ඉතින් කරන්න දෙයක් නෑ. යන්න වැඩ කරන්න. මගුලක්ද ඔය යදෙන්නේ? ඇයි මට කොටනා දෙන්න දෙන්නේ නැහැ? මේක දැන් අහමත් දැන් මට මගුලක් දානවා. දැන් කොහොම පාර යන්න පුළුවන්ද? ඇයි ඉතින් මේක මට කොටනා දෙන්න දෙන්නේ නැහැ. මේකවත් ආසාවක් නැද කර යන්න බෑ. මයික් ලොකම පාර යන්න බෑ. දැන් ගිහින් මම කතා කරන්නකො යන්නකො. මට එපා වෙලා තියෙනවා. ඇයි දැන් මේක හොඳ නැද්ද? මිනිස්සු වෙනස් නැතුව යන්නකො පාර කොහොම යන්න පුළුවන්ද? එක්ද. මම යනවා මට වෙලා ගිහලා තියෙන්නේ. ඔන්න මාත් යනවා. කොහෙ යන්නද ඔයා එන්නේ? ඔයා යන දිහාවට මාත් එන්නේ. ඔයා කොහෙ යන්නද අනේ? ඔයා ගෙදරලා ඉන්නකො. ගෑනුණාද පිරිමියන හැමතැනටම එපා වෙනවා නේද වෙලාවකට. ගෙදර වැන්නත් තියන්න වැඩක් කරන්න ඉන්න. කොල්ලෝ නිකන් ඉතාලසේ ගමන් තියනවනේ යන්න. මාව දාගෙන යන්නේ නැහැ නේ. වෙන ගෑණියෙක් ඉන්නවද ඒක දාගෙන? අනේ අනේ ඔය ගෑනු සේරම බලන්න මාත් එක්ක යන්න තමයි මම අනන් ගියානේ. මාව දාගෙන යන්නේ නැහැ. දැන් මගෙන් පාරේ ආද වෙන ගෑණියෙක් දාගෙන යන්නේ. ඔව් සේරම බලන්න මේක නගලා යන්න. අනේ මේ කරබා ඉන්නන්නේ. ඔයා යන්න ගෙදර. මාත් බලාගෙන ඉන්නේ. ඉවරයක් කරන්න. මටත් කොහොමද පදයක් කළා හැකි ඉවරයක් කරන්න. බුදු අම්මා ඔය අස්සන්නේ. ටිකක් දාන්නද? හන්දක් දාන්නකෝ. සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. මාළු ටිකක් දාන්නද? චූට්ටක් දාන්නකෝ. මොනවද තව ගෙනත් දෙන්න ඕනේ? මුකුත් එපා ඇටි. මොකොත් එපා නම් ගිහලා අතවද ගන්න. අද නම් එක අඩියක් හරි එළියට තියලා ගියොත් මාව සදහටම අමතක කරලා යන්න ඔයා. එක්සර කියලා දැන් ඔයා යන්නද හදන්නේ? එතකොට ඔයාට මාව එපානේ. කවුද දැන් ඔයා? மே நடக்காத மாதிரி ரியாக்ஷன் காட்டுற அந்த மூஞ்சி எங்கடா வாங்கின நீ? டேய் යමු යමු. මම කඩේට ගිහින් එන්නම්. යමු යමු යමු. සුදු මම විසල් සොය ගත්තා කියලා එන්නම්. යමු යමු යමු. සුදු මම ටොයිලට් එකට ගිහින් එන්නම්. යමු යමු යමු. හම්බුනාම මුල් දවස් ටිකේ අහන්නොද සින්දුවක් කියන්නකෝ. අයියෝ මං කියන්නම්. කියන්නකෝ. සල්ලි පකුරු මිල්ලේ අහුරු සිහින මිලේ බබල හැඟුම් පානා. ඒක මරු ඈ. මේ එතකොට පඩිය උරුණාම මාසේ අන්තිමට අහන්නොද සින්දුවකුත් කියන්නකෝ. අයියෝ ඉස්ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලි කිසි වාසියක් නැහැ අම්මතේ නැත්තම් අතේ සල්ලි. ඒක ඉන්නවා මේ ඇයි දැන් අර ගෙදර වතුර උත්තර තියෙද්දි නාන්න මේ අලකට ආවේ? ගෙවල් වලින් නාන්න පුළුවන් දන්නේ මේ දවස්වල ගෙදර ටැප් වල එන්නේ හොට්ට හොට. අප්පට සිරියමද? ගමේ ගලන දොලේ සෙල්ලම් කළ වෙලේ පීන නෑ මෙන්න යකෝ මේ ගැඩි පැන්න. විතරයිද? ඈ? විතරයි කරට අපත්.